අද අපි කතා කරන්නේ විසඳා ගැනීමට පුළුවන් වුණොත් ඩොලර් මිලියනයක් ලැබෙන භෞතික විද්‍යා ගැටලුවක් ගැන. 17 වෙනි සියවසේදී නිව්ටන් විසින් යාන්ත්‍ර විද්‍යාව දියුණු කිරීමෙන් අනතුරුව තරලවල හැසිරීම සඳහා වඩාත් සංකීර්ණ වුණ නැවියර් ස්ටෝක් ඉක්වේෂන් එක ඉදිරිපත් කළා. 1800 ගණන් වලදී නැවියර් සහ ස්ටෝක් යන දෙදෙනා විසින් තමයි මේ සමීකරණය ව්‍යුත්පන්න කරේ. ඇත්තෙන්ම නිව්ටන්ගේ දෙවෙනි නියමය තරලවලට යෙදීම තමයි මෙතනදී අරමුණු වුණේ. මේ සමීකරණයට ඒකමානීය සහ ද්විමානීයව යන අවස්ථා දෙකටම විසඳුම් ලබාගෙන තිබුණත් ත්‍රිමාන සමීකරණය සඳහා විසඳුම් ලබා ගැනීම තමයි මේ වන විට ඩොලර් මිලියනයක් නැතිනම් රුපියල් කෝටි 30කට ආසන්න ත්‍යාගයක් ලබා දීමට හේතු වෙලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලේ මැතමැටික්ස් ඉන්ස්ටිටියුට් කියන ආයතනය මගින් තමයි මේ මුදල් ත්‍යාගය ලබා දෙන්නේ. 2000 අවුරුද්දේදී ඒ ආයතනය මගින් 7 මිලියනියම් ප්‍රොබ්ලම්ස් කියලා ගැටලු 7ක් ඉදිරිපත් කරනවා. මේ එක් ගැටලුවක් විසඳුනා එකට ඇමරිකානු ඩොලර් මිලියන එක ත්‍යාගයක් ලබා දෙනවා කියලා තමයි ඔවුන් නිවේදනය කළේ. අපි අද බලමු නිව්ටන්ගේ දෙවෙනි නියමය මගින් නැවියර් ස්ටෝක් ඒකමාන සමීකරණය ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඝනත්වය සහ ස්කන්ධය සම්බන්ධ වන සමීකරණය සලකමු. මේ සමීකරණයේ v නම් වූ පරිමාව කැපිටල් A වර්ගඵලයක සහ සිම්පල් x දිගක ගුණිතයක් ලෙස අපට දක්වන්න පුළුවන්. ඊට පසුව සිම්පල් dx නම් වූ ඉතා කුඩා ප්‍රවාහ දිගක ස්කන්ධය පහත ආකාරයට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තරල ප්‍රවාහවලදී අපි සලකනවා ප්‍රවේග ශේෂ්ත්‍රයක් නැතිනම් වෙලොසිටි ෆීල්ඩ් එකක් ලෙස ප්‍රවේගයන් පවතිනවා කියලා. මේ වෙලොසිටි ෆීල්ඩ් එක සිම්පල් u කියලා සැලකුවොත් u පදනම් වෙන්නේ සිම්පල් x දිශාවට සිදුවන විස්ථාපනය සහ කාලය සිම්පල් t මත. ඊළඟට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව තමයි සිම්පල් a කියන්නේ. ඒ වගේම මේ සිම්පල් a තමයි මේ ප්‍රවාහයේ ත්වරණය. ඒකමානීයව සැලකුවොත් මේ ත්වරණයත් සිම්පල් x සහ සිම්පල් t මත රඳා පවතින විචලනයක් වෙනවා. ඒ නිසා ඒ විචලන දෙකම මත u ගේ වෙනස් වීම පහත ආකාරයට දක්වන්න පුළුවන්. දැන් ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතය ඉහත ප්‍රකාශ දෙක ගුණ කිරීම හරහා පහත ආකාරයටත් ලබා ගන්න පුළුවන්. මේ ඉතා කුඩා දිගට අදාළ පරිමාවේ දෙපසින් එල්ලවන පීඩන බලයන් අතර වෙනස සම්ප්‍රයුක්ත බලය Fp නිර්ණය කරනවා. ඒ වගේම මේ ඩාබා p බෙදීම ඩාබා x කියන කොටස අපි හඳුන්වනවා පීඩන අනුක්‍රමණයක් කියලා. නැතිනම් x දිශාව ඔස්සේ පීඩනය වෙනස් වෙන්නේ කොහොමද කියන ආකාරය මේ විදිහට නිරූපණය කරනවා. පහත ආකාරයට තමයි මේ තරල පරිමාව මත x දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලය දක්වන්න පුළුවන්. ඊළඟට තරලය ගලා යාමට එරෙහිව පවතින දුෂ්ටාවිතා බලය මෙන්න මේ ප්‍රකාශනයෙන් දක්වනවා. ඉහත ප්‍රකාශනය අවකලනය කිරීම හරහා බලය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. මේ බලය දුෂ්ටාවිතා බලය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් ගුරුත්වය මගින් නැති කරන බලය Fb ඒකක පරිමාවක් මත බලය සිම්පල් F මත රඳා පවතින ලෙස දක්වන්න පුළුවන්. දැන් මේ සියලුම බලවල ඓක්‍ය යොදාගෙන නිව්ටන්ගේ දෙවෙනි නියමයට ආදේශ කරමු. මෙහිදී ලැබෙන සමීකරණයේ දෙපසින්ම කැපිටල් A dx ඉවත් කිරීමෙන් ඒකමාන නැවියර් ස්ටෝක් සමීකරණය ලබා ගැනීමට හැකියාව පවතිනවා. මේ සමීකරණය භාවිතා කර බර්නූලියේ ප්‍රමේය පවා ව්‍යුත්පන්න කිරීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ සමීකරණය තරල ගතික විද්‍යාවේ මෙන්ම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ සංකීර්ණ සමීකරණයක් ලෙස හඳුන්වනවා. මේ සමීකරණයේ විවිධාකාර යෙදීම් ප්‍රායෝගිකව භාවිතා කරනවා මෙන්ම විශ්වයේ පවතින ඕනෑම තරලයකට මේ සමීකරණය යොදා ගැනීමට පවතින හැකියාව නිසා මේ සමීකරණය වඩාත් විශේෂ වෙනවා. මේ සමීකරණය ත්‍රිමානය සඳහා විසඳීමට ඔබ සමත් නම් ඩොලර් මිලියනයක්ම ඔබගේ අතේ.